කොහොමද හැමෝටම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා හැමෝම ඉතින් ඔන්න 11 දවසට ඇවිල්ලා තියෙනවා අපි 11 වෙනි මාසේ 11 වෙනිදා 2025. ඉතින් අපි 2024 11 වෙනිදා 11 වෙනි මාසේ 11 වෙනිදා අපි වීඩියෝ එකක් කරා. ඒක බලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පල්ලෙයන්. මොකද උනේ ඔයාගේ ජීවිතේ අලුත් දේවල් හොඳ දේවල් මොනවද උනේ අනිවාර්යෙන් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ පාර අපි ගිය පාරවල් වල කරපු දේවල් නැතුව අපි වෙනස් දෙයක් කරන්න හදන්නේ 2025 11 කියන දවසට. මොකද එකක් තමයි මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකක් එනවා 11 වෙනි මාසේ 9 වෙනිදා. එහෙම නැත්නම් ඔය කියන දවසට කලින් දවස් දෙකකට කලින් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක එනවා. ඉතින් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් කිව්ව ගමන් ඔයගොල්ලෝ මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් කටිය දන්නවා මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකක් කියන්නේ මොකද්ද මොන වගේ දේවල්ද වෙන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එක ගැන පොඩ්ඩක් යන්තම් මම ඔයාලට කිව්වොත් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් කියන්නේ අපේ ජීවිතේ පව් කාලේ වෙච්ච දේවල් ආයෙ වෙන්න තියෙන chance එක. එහෙම නැත්නම් ඒවා මතක් වෙන්න තියෙන chance එක 100කින් වැඩි කරන කාලයක් තමයි මේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් කියලා කියන්නේ. ඉතින් මර්කරි රෙට්‍රෝග්‍රේඩ් එකට අපි සරල තේරුම ගත්තොත් මර්කරි කියන්නේ බුධ ග්‍රහතුමා. ඉතින් එයා ආපස්සට යන එක තමයි මේ මර්කරි රෙට්‍රෝග්‍රේඩ් කියන්නේ. ඉතින් මෙයා ආපස්සට යනවා නොවැම්බර් 9 ඉඳන් සති 3ක් යනකම් මෙයා ආපස්සට යන කාලේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා මේ කාලෙත් එක්ක එන මේ 11 පෝඩල් එකේදී හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපේ ජීවිතේට අර පහු කාලේ වෙච්ච කිසිම නරක දෙයක් කිසිම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් අපිට ආයෙ ඕනේ නැහැ. ඔයාට ඕනේද? මම දන්නවා ඔයාට අනිවාර්යෙන් ඕනේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා ඔයා තේරුම් ගන්න මේ එන පෝඩල් එක හරි පරිස්සමින් ගත කරන්න ඕනේ පෝඩල් එකක්. ඉතින් මේකට මම ඔයාලට මේ කියලා දෙන දේ අනිවාර්යෙන් කරන්න. ඔයාට 100% මේකෙන් රිසල්ට්ස් තියෙනවා. ඔයාගේ ජීවිතයේ අලුත්ම චැප්ටර් එකකට ඔයා යනවා කියලා කියන්න ඕනේ. ඊළඟ දේ තමයි 2025 කියන අවුරුද්ද එකට එකතු කරාම නියුමරොලොජි වලින් ගත්තොත් නම්බර් 9 කියන එහෙම නැත්නම් 9 වෙනි නම්බර 9 තමයි එන්නේ. ඉතින් 9 කියන අංකය අපි ගන්නේ සාමාන්‍යයෙන් end එකක් transformation එකක් එහෙම නැත්නම් අපි කියනවා rebirth එකක්. එහෙම නැත්නම් අපි කියමු අවසානය. අංක 9 කියන්නේ බිඳුවේ ඉඳන් අංක 9 වෙනකන් තමයි නම්බර තියෙන්නේ. එතකොට 9න් පස්සේ ආයෙ පටන් ගන්නෙ බිඳුව එහෙම නැත්නම් එකෙන්. අපි බිඳුවත් අයින් කරමු. බිඳුව කියන්නේ ශුන්‍යනේ. එතකොට එකෙන් තමයි ආයෙ පටන් ගන්නෙ. එතකොට බිඳුවට අගයක් නැහැ නේ. ඉතින් එකෙන් තමයි අපි පටන් ගන්නෙ. එතකොට 2026 කියන අපි අවුරුද්ද ගත්තොත් ඒ අවුරුද්ද පටන් ගන්නේ අංක 1. එහෙම නැත්නම් 2.0.26 කියන එක එකට එකතු කරාම එන්නේ කියන්නේ අන්තිමට එකතු කරාම එන නම්බරේ තමයි අංක 1. ඉතින් එතකොට අපි ලෑස්ති වෙන්න ඕනේ මොකද්ද? ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයකට අලුත්ම චැප්ටර් එකකට යන්න. එතකොට මේ අවුරුද්දේ අපි කරන්න ඕනේ අර ගිය අවුරුදු වල කරපු 11 ritual එහෙම නැත්නම් 11 practices manifestations ඒවා නෙමෙයි. හරි? එතකොට මොකද්ද කරන්න ඕනේ? 11 දවසේදී පළවෙනියම කියන්න ඕන 11 ritual එක කරනවා. ඔයගොල්ලෝ හැමෝටම එන්න පුළුවන්. දැන්ටමත් ගොඩක් කට්ටිය join වෙලා ඉන්නේ. 11 වෙනිදාට කලින් ඔයාලා මේක දැක්කොත් අනිවාර්යෙන් join වෙන්න. පල්ලෙහා channel එක දාලා තියෙනවා link එක අපේ WhatsApp channel එක. ඒකට එන්න. ඒකේ විස්තර දාලා තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ලොකු ආශිර්වාද ගන්න පුළුවන් ritual එකක්. ඒක රුපියල් 777යි වෙන්නේ. ඔයාලට ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. ඉතින් එන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපේ rituals වල තියෙන power එක. ඒවා ගැනත් feedbacks තියෙනවා. ෆීඩ්බැක් බලන්නත් ඔයාලට channel එකට ගිහලා බලන්න පුළුවන්. ගොඩාක් කට්ටිය ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩාක් ලස්සන විදියට වෙනස් කරගෙන තියෙනවා ritual එකට ඇවිල්ලා. ඉතින් ඔයගොල්ලන්ට එන්න අනිවාර්යෙන් මේ ritual එකට කියලා ආරාධනා කරනවා ආදරෙන් එන්න කියලා. ඉතින් ඒකත් එක්ක මේක ritual එකට ආවත් නැතත් ඔයාලට හැමෝටම මේවා කරන්න පුළුවන් දේවල්. මේවා ගෙදර ඉඳන් ඔයාලට කරන්න පුළුවන් දේවල්. මේවා අනිවාර්යෙන් කරලා ජීවිතේ වෙනස් වෙන හැටි බලාගෙන ඉන්න. ඉතින් පළවෙනියෙන් මොකද්ද කරන්න ඕනේ? පළවෙනියෙන් ඔයා අපි හැම දෙයකටදී අපි පළවෙනියම කියන්නේ ඔයා ක්ලෙන්ස් වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයා ලෑස්ති කරගන්න ඕනේ. අලුත් හොඳ දේවල් ජීවිතේ අපේ ජීවිතේට අපි උරා ගන්න ලෑස්ති වෙන්න ඕනේ. අරන් තියෙන නරක දේවල් අපි අයින් කරලා. කොහොමද නරක දේවල් අයින් කරන්නේ? පළවෙනි දේ තමයි ඔයා හිත පිරිසුදු වෙන්න ඕනේ.
දෙවැනි එක තමයි ඔයාගේ ඇඟ පිරිසුදු වෙන්න ඕනේ. ඇඟ පිරිසුදු වෙනවා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි හොඳට නානවා, ඒ දේවල් පිරිසුදු වෙන්න ලස්සනට ඉන්න ඕනේ. ඒ තමයි පළවෙනි එක. ඒත් එක්කම අපේ හිත පිරිසුදු වෙනවා කියන එක ඇවිල්ලා අපි මේ දවසේ අපි අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. අනවශ්‍ය දේවල් අපි හිතන්නේ නැහැ. අපි ඉන්න ඕනේ එදාට ගොඩක් සතුටින්. ආස සින්දුවක් අහන්න, ආස ෆිල්ම් එකක් බලන්න, ආස පොතක් කියවන්න, ලස්සන දේවල් කරන්න. සින්දු අහනවා කියලා ආස සින්දු අහනවා කියලා අර දුක අඬන සින්දු නෙමෙයි. ඔයා පොඩක් හොඳ පොසිටිව් වයිබ් එකේ දේවල් අහන්න, පොසිටිව් වයිබ් එකේ දේවල් කියවන්න, ඒ වගේ දේවල් කරන්න. මම දන්නවා 11 දවසේ ගොඩක් අයට A level examination තියෙනවා කියලා. ඒ කියලා දැන් අනේ මට A levels කියලා ඒ ගැන හිතන්න යන්නත් එපා. ඉතින් ඔයා දැන් කොහොමද A levels ඔයා දන්නවනේ A levels තියෙනවා කියලා. ඉතින් එහෙමයි කියලා ඔයා නිකන් ඒක ගැන හිත දැන් ඒ කලබල වෙන්න යන්න එපා. මේ දවස සතුටින් ගත කරන්න ඕනේ. ඉතින් ඇයි මේවා සතුටින් ගත කරන්න ඕනේ? මොකද අපි සතුටින් ඉන්න අපේ සතුට කියන දේ විශ්වයට එහෙම නැත්නම් මේ යුනිවර්ස් එකට අපි සතුටින් ඉන්නකොට ඒක ගොඩක් ලොකු අපි ඒක අපි වචනෙන් අපි කිව්වේ නැතුව අනේ මම සතුටින් ඉන්නේ යුනිවර්ස් එක කියලා අපි ඒක වචනෙන් කිව්වේ නැති වුණත් යුනිවර්ස් එකට ඒ ලැන්ග්වේජ් එක දැනෙනවා. ලැන්ග්වේජ් එක යාට තේරෙනවා. අපි සතුටින් ඉන්නකොට අපේ තියෙන මේ වයිබ් එක එයාට තේරෙනවා. එතකොට අපි ඇට්‍රැක්ට් කරගන්නේ අපි ඉන්න විදිය. නැතුව අපිට ඕන දේ නෙමෙයි අපි ඇට්‍රැක්ට් කරගන්නේ. නැත්නම් අපි ආකර්ෂණය කරගන්නේ අපිට ඕන දේ නෙමෙයි අපිට දැනට තියෙන දේ. එතකොට අපි සතුටින් ඉන්නකොට අපි සතුට විතරයි ඇට්‍රැක්ට් කරගන්නේ. එතකොට ඒක තමයි පළවෙනි දේ. ඊළඟ දේ තමයි ඔයා මේ දවසේදී ආස දෙයක් කන්න ඔයාට ආස දෙයක් තියෙනවා නම් මොන හරි ආස රෙස්ටොරන්ට් එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් පුළුවන් කට්ටිය අනිවාර්යෙන් මේ දවසට ගිහිල්ලා ඕගොල්ලෝ මොන හරි ඒ වගේ ආස තැනකින් කෑමක් කාලා ආස දෙයක් කරලා ආසම තැනකට යන්න. මොකද ඒක කරන්න ඕනේ හේතුව තමයි ඔයා ඒ දවසේ ඉන්න විදිහත් එක්ක ඔයාගේ ඊළඟ අවුරුද්දම තීරණය වෙනවා. මොකද මම මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මම මේ කියන කිසිම දෙයක් පොතක් බලාගෙනවත් කොලයක් බලාගෙනවත් නැත්තම් මොකක්වත් දෙයකින්වත් හොයාගෙනවත් නෙමෙයි කියන්නේ මගේ PO එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලට කියන්නේ. ඔයාලා දන්නවා මගේ එක වීඩියෝ එක තැනක්වත් කට් වෙන්නේ නැහැ කියලාත් ඔයගොල්ලෝ දන්නවා. මොකද හේතුව මම එක තැනක්වත් කට් කරන්නේ නැති. මොකද මගේ හිතේ තියෙන දේ මම දන්න දේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ කියලා කියන්න ඕනේ. ඉතින් එතකොට ඒකත් එක්කම ඔයාලට මේ කාලෙදී මේ දවසේදී ඔයා කන බොන දේ ඔයා යන තැන ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. ඊළඟ අවුරුද්දේ ඔයා ඉන්න විදිය කොච්චර හොඳ වෙනවද කියන එකට. ඊළඟ දේ තමයි ඔයාට අපි කියමු මම ඔයාලට දැන් මේ දෙන දේ අනිවාර්යෙන් ඔයාලට මම මේ දැන් කියන දේ ඔයා මේක හොඳට අහගන්න. මම මේකේ ෆෝමැට් එක WhatsApp channel එකට දාන්නම්. නැත්නම් ඔයාලා description එකෙනුත් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේ දවසට ලියුමක් ලියන්න ඕනේ. 11 වෙනිදා ලියුමක් ලියන්න ඕනේ ඔයා. මේ ලියුම ලියන්න ඕනේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්නම් කියන්නේ මේ තියෙනවා ෆෝමැට් එකක්. ඔයා අත්තකුරෙන් ඔයාට පුළුවන් තරම් ලස්සන විදියක ලස්සන කොලයක් ගන්න, ලස්සන පෑනක් ගන්න, ලස්සනට ලියවෙන පෑනක් ගන්න, ලස්සන කොලයක්. මේක ඔයාලා ඕනම වයසක කෙනෙකුට කරන්න පුළුවන්. හරි? මේක අපේ හැලෝවින් රිචුවල් එකේදී කොටසක් වුණා. හැලෝවින් රිචුවල් එකේදී කරපු අය මේක කරන්න ඕනේ නෑ. හැබැයි ඔයාලට ඕන නම් ආයෙ කරන්න ප්‍රශ්නයක් නෑ. ඔයාලා ලස්සනට ලියුමක් ලියන්න ඕනේ. මේ ලියුමේ කන්ටෙන්ට් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ලියුමේ මොනවද ලියන්න ඕනේ කියන එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. ඒ ටික හැමම ලියන්න. ඒකේ කොටසක් තියෙනවා ඔයාගේ ජීවිතේ ඔයාට මෙච්චර අවුරුදු ගානකදී ඔයාට පීඩා කරපු දේවල්, ඔයාට අමතක කරන්න බැරි වෙච්ච දේවල්, ඔයාට එපා කරපු දේවල්, ඔයාට ජීවිතේ නැති කරපු දේවල් තියෙනවා තැනක ලියන්න. සමහර මේක කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ නමක්, කෙනෙක්ගේ මොකක් හරි ජීවිතේ අමතක කරන්න බැරි සිචුේෂන් එකක්, ඔයාට කරදර කරන අවස්ථාවක්, කෙනෙක් කවුරු හරි මේ ඔයාට මෙච්චර කල් රිද්දපු, ඔයාට කරදර කරපු හැම සිචුේෂන් එකම එතන ලියන්න. ඒ තැන ලියන්න. මම ඔයාලට ඒ ලියුම පල්ලෙහායින් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලියුම හොයාගන්න බැරි කට්ටිය අනිවාර්යෙන් WhatsApp channel එකට එන්න. WhatsApp channel එකේ මම මේ ලියුම දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒක බලන්න. හරි? එතකොට
ඉංග්‍රීසි වලින් තියෙනවා සිංහලෙන් තියෙනවා. ඔයාලා කැමති භාෂාවකින් ඒක ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි. ඔයාලට ඒ දීලා තියෙන එතන තියෙනවා වෙනම කියලා තියෙනවා මෙන්න මේ තැනේදී ඔයාට මෙච්චර කල් හිතට පීඩා කරපු නැත්නම් ඔයාට කරදර කරපු දේවල් ඔයාලා මෙතන ලියන්න කියලා. එතනදී ඔයා ලියන්න. ඒ දේවල් මට මෙන්න මෙහෙම දෙයක් වුණා. මෙන්න මේ කෙනා මට මෙහෙම දේවල් කරා. මෙතනින් එහාට මේ දේවල් ආයෙ වෙන්නේ නැහැ. මගේ ජීවිතේට කිසිම දවසක මේ වගේ මිනිස්සු මට ලැබෙන්නේ නැහැ. මේ වගේ අවස්ථා මට ලැබෙන්නේ නැහැ කියලා ඔයා එතන ලියන්න. ඒ ලියුම කම්ප්ලීට් කරන්න. අපේ ලියුම ලියලා තියෙන විදිහක් තියෙනවා. ඒ ලියුම ඒ විදිහටම ලියන්න. ඒ ලියුම ලියලා අර අතන විතරක් ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික ඔයා එතන ලියන්න. ලියලා ඉවර වෙලා ඔයාට කරන්න තියෙන්නේ ඔයා ඒක හොඳට කියවන්න. 3-4 පාරක් මේක කියවන්න. ඔයාට දැනෙනකන් මේ මුළු ලියුමම කියවන්න. කොච්චර දිග වුණත් කමක් නැහැ මේ ලියුම. ලස්සනට ලියන්න ලස්සන කොලයක් ගන්න පුළුවන් නම් ලස්සන අර ඩවුන්ලෝඩ් කරලා හරි ලස්සන කොලයක් ගන්න නැත්නම් ඔයාට පුළුවන් විදියට කොලයක් අරගෙන ලස්සන චිත්‍ර ඇඳලා හරි එහෙම කරන්න. ඒ ලියුම එහෙමම ලියලා ඔයා කරන්න ඕනේ ඒක හොඳට කියවලා ඒක දාන්න එන්වෙලොප් එක. එහෙම නැත්නම් අපි කියමු ලියුම් කවර් එකට දාන්න. ලියුම් කවර් එකට දාලා ඒ ලියුම් කවරේ වහලා ලියුම් කවරේ හොඳට අලවන්න. ඒ කියන්නේ ආයේ ඒක ගන්න බැරි වෙන්නම අලවන්න. ඊට කලින් කියන්න ඕනේ මේක මේ ලියුම ඔයා ලියපු ලියුම තුන් පාරක් ඔයාගෙන් පිටපැත්තට කියන්නේ ඔයාගෙන් ඉස්සරහා පැත්තට නවන්න. මෙහෙම මේ පැත්තට නවලා 3 පාරක් නවලා කොහොම හරි කමන්නේ සයිඩ් එකට හරි මේ පැත්තට හරි අයින්ට හරි නැත්නම් කෙලින් හරි 3 පාරක් නවලා ඊට පස්සේ එන්විලොප් එකට දාලා එන්විලොප් එක හොඳට අලවලා ඒක ලියන්න. ඒකේ ඔයා ඇඩ්‍රස් කරන්න ඕනේ to එහෙම නැත්නම් විශ්වය වෙත to universe. හරි ඒකලා මේක ඔයාට පුළුවන් වෙලාවක 11 වෙනිදා කරනවා නම් ගොඩක් හොඳයි. 11 වෙනිදාට පස්සේ පුළුවන් වුණොත් එහෙම කරන්න. ඔයා මේක පුච්චන්න. මේ එන්විලොප් එක පිටින්ම ලියුම් කවරේ පිටින්ම මේක පුච්චලා ඉවර වෙලා මේකේ අලු ටික ඔයාට පුළුවන් නම් කානුවක් හරි වතුර ගලන් යන තැනක් තියෙනවා නම් නැත්නම් ගාගක් හරි මුහුදක් හරි ඔයාලා ගෙවල් ළඟ එහෙම තැනක් තියෙනවා නම් එහෙම තැනකට දාන්න. නැත්නම් මේක දාන්න මොකක් හරි ගහක මුලක් ළඟට දාන්න. එච්චරයි. ඒක අනිවාර්යෙන් කරන්නම ඕනේ ඔයා. ඒ වගේම 11 දවසේ උදේ හෝ රාත්‍රී කාලයේදී එහෙම නැත්නම් අපි කියමු 11 උදේ නැත්නම් 11 රෑ මේ කාලේ අනිවාර්යෙන්ම පුළුවන් නම් අනිවාර්යෙන් කරන්න. පහනක් හරි ඉටිබන්ධමක් හරි පත්තු කරන්න. ඔයාගේ ජීවිතයේ මෙතනින් එහාට මේ කිසිම දෙයක් පව කාලේ වෙච්චි කිසිම පීඩාවක් ඔයාට ආයෙ එන්නේ නැහැ. මෙතනින් එහාට ඔයා අලුත් පුද්ගලයෙක් කියන එකෙන් හිතලා 11 වෙනිදා රෑට 11 රෑට හරි නැත්නම් 11 උදේට හරි මේක අනිවාර්යෙන් ඔයා යුනිවර්ස් එකට කියන්න. පහනක් පත්තු කරන්න. විනාඩි 2කට හරි කමක් නැහැ. පහනක් හරි ඉටිබන්ධමක් හරි පත්තු කරලා මේක කියන්න. ඒකලා අපි කියමු පහනක් හරි ඉටිබන්ධමක් හරි පත්තු කරලා ඔයාගේ යුනිවර්ස් එකට කියනවා. ඔයා දෙවියන්ට කියනවා අනේ දෙවියනි නැත්නම් යුනිවර්ස් එක විශ්වය මට මෙන්න මේ වගේ පීඩා තිබ්බා. මෙතනින් එහාට මේ පීඩාකාරී තත්ත්වය ඉවර කළා මම මගේ අලුත්ම ජීවිතයකට යනවා ලස්සන ජීවිතයකට යනවා කියලා ඒක හිතලා මෙතනින් එහාට කිසිම නරකක් වෙන්නේ නැහැ කියලා හිතලා S2 ඇරලා අර පත්තු වෙන අපි කියමුකෝ ඉටිබන්ධම නැත්නම් පහනට ඔයා පිඹින්න. පිඹලා ඒක නිවලා දාන්න. කියන්නේ ගාලා පිඹලා නිවලා දාන්න. එතනින් එහාට ඔයා ගෙදරදී පොඩි මේකක් කරලා තියෙනවා. රිචුවල් එකට ජොයින් වුණත් අනිවාර්යෙන් ඔයා මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද බෑ කියලා දෙයක් නැහැ. ඔයාට කරන්න ඕන නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි? ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක කරන්න කියලා කියන්න ඕනේ. ඊළඟ දේ තමයි ඉතින් දැන් අපි ඔය වගේ දෙයක් ලිව්වානේ. ලියලා එක පිච්චුවත්නේ. ඊට පස්සේ මම මේ පාර ඔයාලට කියන්නේ ඔයාට මෙහෙම ලියන්න කියලා මම කිසි දෙයක් කියන්නේ නැහැ. ඔයා මේ දවසේදී ගොඩක් සතුටින් ඉන්න. අනිවාර්යයෙන්ම මිනිස්සෙකුට මොකක් හරි උදව්වක් කරන්න ඕනේ ඔයා මේ දවසේ. මිනිස්සෙකුට කන්න දෙන්න නැත්නම් රුපියල් 50ක් 100ක් හරි මිනිස්සෙකුට දෙන්න. මොකක් හරි කරන්න. ගෙදර ළඟ මිනිස්සෙක් නැත්නම් සතෙකුට හරි කන්න අරන් දෙන්න. මොකද මේ ඔයා 11 වෙනිදා මේ පෝටල් එකේදී කෙනෙකුට ඔයාගේ ආදරය කියන එක ඔයා යුනිවර්ස් එකට පෙන්වන්න ඔයා ඒ ආදරය වෙන කෙනෙකුට දෙන්න ඕනේ. මිනිස්සෙකුට හරි සතෙකුට හරි අසරණ කෙනෙකුට ඒ ආදරය පෙන්වන්න ඕනේ. එතකොට තමයි යුනිවර්ස් එකට ඒ දේ දැනෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි
මේ දවසේදී හොඳට වතුර බොන්න ඕනේ. අනිවාර්යෙන් වතුර බොන්න. මොකද මේ වතුර කියන එකත් එක්ක අපේ ඇඟේ ගොඩක් පොසිටිව් එනර්ජි එක වයිබ්‍රේට් වෙනවා. ඒ වගේම නෙගටිව් එනර්ජිස් තියෙනවා නම් ඒවා හැමෝම ෆ්ලෂ් වෙලා යනවා වතුර බොනවත් එක්කම. ඒ කියන්නේ අපේ ඩීටොක්සිෆයි වෙනවා ඇඟම. ඩීටොක්ස් වෙනවා තනිකරම අර අපි වතුර කියන එනර්ජි එකෙන් අර අපි ඇඟේ 100ට අපි ඔයාලා දන්නවා 170කට එහා තියෙන අපේ ඇඟේ වතුර වලින් හැදිලා තියෙන මේ සෙල්ස් හැදිලා තියෙන වතුර වලින්. එතකොට අපි වතුර බොන්න මේ සෙල් මේ එනර්ජි ඔක්කොම අලුත් වෙනවා. එතකොට අපේ ජීවිතේට අලුත් දේවල් අපි එකතු කර ගන්නකොට අර පරණ තියෙන නරක දේවල්, ජරා දේවල් ඔක්කොම ගැලවිලා යනවා. ඉතින් මේ ලවන් දවසේදී අනිවාර්යෙන් ඔයගලන්ට ඔයාලා ආදරය කරන දෙවි කෙනෙක්, එහෙම නැත්නම් ආදරය කරන ඒන්ජල් කෙනෙක්, එහෙම නැත්නම් එයා සමහරට යුනිවර්ස් එක වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් ඔයා සබ්ලිමිනල්ස් අහන්න, නැත්නම් ඔයා මන්ත්‍ර අහන්න. because so for me, of course, I am gonna be listening to some, some stotras, mantras or something like that because that's what I love. Mama affirmations අහනවාට එහෙම නැත්නම් subliminals අහනවාට වඩා මම ගොඩක් කැමති මන්ත්‍ර එහෙම නැත්නම් මොන හරි ends මොන හරි අහන එක මට ගොඩක් මම ආස දෙයක්. So if you are also someone like that, please do that. Please don't hesitate to listen to mantras, stotras because that won't bring any bad to you. අනිවාර්යෙන් ඒවා කවුරු හරි හිතනවා නම් අනේ මගේ ආගම මේක නෙමෙයි, මගේ ආගම වෙන එකක් කියනවාට මම මේක අහන්න කැමති. ඔයාගේ ආගම මොකක් වුණත් කමන්නේ නැහැ. කිසිම දෙයක් කිසිම නරකක් වෙන්නේ නැහැ මොන ඒ වගේ දේවල් ඇහුවා කියලා. ඉතින් අනිවාර්යෙන් ඒව අහන්න. ඒවා කිසිම නරකක් ඔයාගේ ජීවිතේට ඔයාට ඒවා කරන්නේ නැහැ කියලා කියන්න ඕනේ. මොකද මම දන්නවා මේ දේ ඔයා මේ පාර මේ දේ අනිවාර්යෙන් කරන්න. මොකද මේ කරන දෙයින් ඔයාගේ ජීවිතේ 100ට 500ක්ම ජීවිතේ වෙනස් වෙනවා කියන එක මට අනිවාර්යෙන් මට ෂුවර් කරලා කියන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් කරන්න. කරලා 2026 නොවැම්බර් 11 වෙනිදා වීඩියෝ එකේදී ඔයගොල්ලෝ ඇවිල්ලා කියන්න. මෙන්න මේම දේවල් වුණා. මගේ ජීවිතේ මේ විදිහට වෙනස් වුණා. ජීවිතේ ගොඩක් ලස්සන වුණා. ජීවිතේ ගොඩක් හොඳ දේවල් සිද්ධ වුණා කියන එක අනිවාර්යෙන් ඔයා ඇවිල්ලා කියයි කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා වැඩි දෙයක් නෑ මේ අවුරුද්දේ මේ නොවැම්බර් 11 වෙනිදා 2025 නොවැම්බර් 11 වෙනිදා ඔයාට කරන්න. හැබැයි ඔයාගේ එනර්ජි එක හොඳ පියෝ තියාගන්න ඕනේ. ඒකත් එක්ක ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් හොඳ විදියට වෙනස් වෙයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒත් එක්කම තමයි අපි තව වීඩියෝස් දානවා. ඒ වගේම තමයි WhatsApp channel එකේ ගොඩක් දේවල් මේ 11 දවසට අදාළ දේවල් හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ ඔයා කරන්න ඕන දේවල් මම ඉස්සරහට දාන්න ඉන්නවා. අපේ WhatsApp channel එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යෙන් WhatsApp channel එකට එන්න පල්ලෙහා link එක දාලා තියෙනවා. ඒ link එකට එන්න link එකට ඇවිල්ලා WhatsApp channel එකේ තියෙන හැමදේම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ජීවිතේ වෙනස් වුණාන් පස්සේ හම්බෙමු. අනිවාර්යෙන් ඔයාලගේ මොනවද උනේ කියලා කියන්න අමතක කරන්න එපා කියලා කියන්න ඕනේ. ඉතින් ගොඩාක් සතුටින් ගොඩාක් ලස්සනට ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ ඉන්න. ඔයාලගේ ජීවිතේ ඔයාලට හොඳක්ම සිද්ධ වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඔයාලට කිසිම නරකක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලනවා නම් ඔයා මේ වෙනකම් ඔයා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් ජීවිතේ ලස්සන සිදුවීමක් 2026 සැප්තැම්බර් වෙන්න කලින් ඔයාට වෙනවා කියන්න ඕනේ. ඒක වුණ ගමන් මගේ මොකක් හරි වීඩියෝ එකකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. මම බලන් ඉන්නවා ඔයාගෙන් එනකම්. ඔයා මෙච්චර වෙනකම් වීඩියෝ එක බලනවා නම් ඔයාට ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක වෙනස් කරන්න කාටවත්ම බෑ. ජීවිතේ ලස්සන දෙයක් වෙයි. මේ වෙනකම් වීඩියෝ එක බලනවා නම් 888 කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා ගොඩක් විශේෂයි. මේ ටික ඔයා මිස් කරේ නැත්තම් ඔයා ගොඩාක් විශේෂයි කියලා කියන්න ඕනේ. අනිවාර්යෙන් ජීවිතේ හොඳම දේවල් වෙයි. බය වෙන්න එපා. ඉස්සරහට යන්න. ඔයාට මොන හරි ප්‍රශ්නයක් හිතේ තියෙන අය ඉන්නවා නම් මම දන්නවා මේ වෙනකම් වීඩියෝ එක බලනවා නම් ඔයාගේ හිතේ මොකක් හරි ලොකු හිතේ අමතක කරන්න බැරි දෙයක් තියෙන්න ඕන කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඔයාට මොකක් හරි දෙයකින් පොඩක් හිතට අමාරුවක් තියෙන කෙනෙක් මේ වෙද්දි මේක බලන්නේ හිතා ගන්න ඔයාගේ හිතේ අමාරුව මෙතනින් එහාට තනි කරම නැති වෙලා ගිහිලා ඔයා ගොඩාක් සතුටින් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් වෙන්න කලින් ඔයාගේ ජීවිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් ජීවිතෙන් අයින් වෙලා යනවා. අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඔයාට සතුටින් ඉන්න කියලා මම
ආදරෙන් ඉල්ලනවා පුළුවන් තරම් සතුටින් ඉන්න පුළුවන් තරම් ආදරෙන් ඉන්න දෙවියෝ ඔයත් එක්ක ඉන්නවා යුනිවර්ස් එක ඔයත් එක්ක ඉන්නවා මම ඔයත් එක්ක ඉන්නවා ඔයාට කාටවත් බය වෙන්න ඕනේ නැහැ ඔයාගේ ජීවිතේ කවදාවත් නරකක් වෙන්නේ කියන දේත් එක්ක මම ගිහින් එන්නම් ඔයාලා සතුටින් ලස්සන්ට හොඳින් ඉන්න